ඉතින් අද ආයිබෝන් කියලා පිළිගන්නවා චූටි දුවලා චූටි පුතාලා ඉන්න අම්මලා තාත්තලා හැමෝමයි මතු යම් දවසක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයගොල්ලෝ හැමෝමයි. ඉතින් වැඩසටහන ආරම්භ කරනකොටම මම ඔයගලන්ගෙන් ප්‍රශ්නයක් අහන්නද. අපි මෙච්චර දිවාරය වෙහෙසෙන්නේ සල්ලි හම්බ කරන්නේ හීන දකින්නේ ඇත්තටම කවුරු වෙනුවෙන්ද? ඒ අපේ ජීවිතයටත් වැඩිය ආදරය කරන අපේ පුංචි දුව වෙනුවෙන් අපේ පුංචි පුතා වෙනුවෙන්මයි නේද? ඉතින් අපි හැමෝගෙම බලාපොරොත්තුව අපිට නොලැබිච්ච දේවල් අපිට නොලැබුණ ලෝකය එයාලට දෙන එක. හොඳම දේවල් එයාලට දෙන එක. ඉතින් ඇත්තටම මොනවද මේ හොඳම දේවල් කියන්නේ? සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම් මිල අධික සෙල්ලම් බඩු හොඳ සුපිරි හෝටල් වල කෑම බීම ජාත්‍යන්තර පාසලක් ප්‍රසිද්ධ පාසලක් මෙන්න මේවා තමයි අපේ දරුවන්ට අපිට දෙන්න පුළුවන් හොඳම දේවල් කියලා. ඇත්තටම ඒවද හොඳම දේවල්? නෑ. ඇත්තටම ඒවා නෙමෙයි. පුංචි දරුවෙක් හැදෙන්නේ වැඩෙන්නේ එයාගේ දෙමව්පියන් හැසිරෙන දිහා බලලා. අපි කොච්චර හිතුවත් අපි දෙන අවවාද නිසා කියලා දරුවෙක් හැදෙන්නේ නැහැ. එයා හැදෙන්නේ එයාගේ අම්මගේ තාත්තගේ ඇසුරු කරන වැඩිහිටියන්ගේ හැසිරීම දැකලා ඒවා අනුකරණය කරලා. ඇත්තටම ආදරෙන් ඉන්න එකිනෙකාට සවන් දෙන සහයෝගයෙන් ඉන්න එකිනෙකාට ගරු කරන ජීවිතේට එන ප්‍රශ්න හමුවේ ගැටලු හමුවේ ශක්තිමත් වේවට මුහුණ දෙන කඩන්න වැටෙන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්න ගෙදරක් කියන්නේ ඇත්තටම දරුවෙකුට ලැබෙන ලොකුම ලොකු විශ්වවිද්‍යාලයක්. ඉතින් අර අපි කියපු භෞතික දේවල් වලට ඔබ්බෙන් ගිය ගොඩාක් ලොකු දැවැන්තකාර පාරයක් තියෙනවා දෙමව්පියන් විදිහට ඔයාලගේ දරුවන් වෙනුවෙන් ඔයාලට කරන්න. ඉතින් අද අපි මේ වීඩියෝ එකේදී කතා කරමු දරුවෙකුට ලෝකෙ දිනන්න සමාජයට වැඩදායි පුරවැසියෙක් බිහි කරන්න ගුණදායක මිනිසෙක් බිහි කරන්න දෙමව්පියන් වශයෙන් ඔයාලට මොනවද ඔයාලගේ දරුවෝ වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේවල් කියලා ගේ ඇතුළේදීම කොහොමද ඒවට අවශ්‍ය පරිසරය හදලා දෙන්නේ කියලා. ඉපදුණු දවසේ පටන්ම ඔයාගේ පුංචි දරුවව යහපත් සිතුවිලි වලින් පෝෂණය කරන්න. මිනිස්සුන්ට පමණක් නෙවෙයි සතා සිව්පාවාට ගහකොළ වලටත් ඉර හද තරුමල් ඇලදොල වලටත් මේ මුළු ස්වභාව දහමටත් ආදරය කරන්නට ඔයාගේ දරුවව පොළඹවන්න. උදාහරණ දෙකකින් මම මේ ගැන කියන්නම්. හිතන්නකෝ පුංචි බබාලා හරි ආසයි ගහකින් මල් කඩනකොට ගහේ තියෙන මල් සේරම ටික අරන් කඩන්න. හැබැයි මේ වගේ වෙලාවක අම්මට තාත්තට කියලා දෙන්න පුළුවන් එපා පුතේ අදට මේ මල් ඇත්තිය දැන් වටේ පිරෙන්න තියෙනවනේ මේ මල් ටික හෙට තියමු. හෙටත් අපිට බුදුසාදුට පූජා කරන්න මේ මල් ඕනේ වෙයි. අනිත් මේ මල් අපිට විතරක් නෙමෙයි ගහටත් අයිති. ගහේ තියෙන කොටයි මේ මල් ලස්සන. ඉතින් අපි හැම මලක්ම කඩන්න හොඳ නැහැ. ගහටත් ඉතුරු කරන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් දරුවට කියලා දෙන්න පුළුවන්. එතකොට චූටි බබාලා හරි ආසයි ගහේ තියෙන මල් පොහොට්ටු කඩන්න. එතකොට කියලා දෙන්න පුළුවන් මේ පොහොට්ටු හෙට දවසේ පිපෙන්න තියෙන ඒවා. හෙට අනිද්දා වෙනකොට තමයි මේවා චූටි මල් වෙලා ලස්සනට පිපෙන්නේ. මේ මල් පොහොට්ටු හරියට චූටි ඔයාලා වගේ. ඉතින් මේ මල් පොහොට්ටු කඩන්න එපා. ඒවට ලස්සනට පිපෙන්න දෙන්න. හරියට පුංචි ළමයේ ලොකු වෙනවා වගේ. එහෙම කියලා ගහකොළන් වලට ආදරය කරන්න ඔයාගේ දරුවව යොමු කරවන්න පුළුවන්. ඒ වගේම හිතන්නකෝ චූටි දරුවෙක් සතෙකුට අපි මදුරුවෙක් මරුවා කියලා හිතන්නකෝ. කෝඹියෙක් මරුවා කියලා හිතන්නකෝ. සතෙකුට හිංසා කරනවා දැක්ක කියලා හිතන්නකෝ. එතකොට අපිට එයාට කියලා දෙන්න පුළුවන්. චූටි දුවට පුතාට කියලා දෙන්න පුළුවන්. පුතේ ඔයාට ගැහුවත් ඔයාට රිදෙනවනේ. ඔයාව කවුරු හරි කෙනෙක්තුවත් ඔයාට කරදර කළොත් ඔයාට රිදෙනවා. ඔයාට දුකයි. ඉතින් ඒ වගේම තමයි මේ සත්තුන්ටත් ඔයාට වගේම රිදෙනවා. ඔයාව මරනවට කවුරුත් ඔයා ආස නැහැ. ඒ වගේම තමයි මේ සත්තුත් එයාලගේ ජීවිතයට ආදරේ. ඒගොල්ලොත් මැරෙන්න බයයි. ඒගොල්ලොත් දඬුවමට බයයි. ඒ නිසා ඔයාව ආදර්ශයට අරගෙන ඔයා අකමැති දේවල් අනිත් අයට කරන්න එපා. මේ වගේ දේවල් ඔයාලට පුළුවන් ඔයාගේ පුංචි දුවට පුතාට පුංචි කාලේ ඉඳලම කියලා දෙන්න. ඒ වගේම තමන්ගේ හිතට එකඟව පින්දහම් කරන්න, නැති බැරි අයට කරුණාව දක්වන්න, තමන්ගේ හැකි පමණට අසරණයන්ට පිහිට වෙන්නත් ඔයාගේ දරුවව පුංචි කාලේ ඉඳලම යොමු කරවන්න ඔයාට පුළුවන්. ඉන්ද්‍රජාලික ත්‍රාසජනක කෝෂාකාරී චිත්‍රපටි කාටුන් නරඹීමට නෙමෙයි මනුෂ්‍යත්වයේ ආදරය සෙනහස කරුණාව පිරුණු දයාව කරුණාව ගැන කියලා දෙන ස්වභාවික ලෝකයේ මේ මහ පොළොව මත තියෙන මහ පොළොව පිළිබිඹු කරන කතාවන් චිත්‍රපට බැලීමට පුංචි කාලේ ඉඳලම දරුවව පුරුදු කරන්න ඔයාට පුළුවන්. ඒ වගේම තමන්ගේ පහසුව ගැන සිතමින් දරුවන් නිහඬ කරවීමට ජංගම දුරකථනයේ අතට දීලා ඒකට ඇබ්බැහි වෙන්න නම් දරුවට ඉඩ දෙන්න එපා. එහෙම වුණොත් ඒක ලේසියකින් ගලව ගන්න බැරි ඇබ්බැහියක් භයානක ඇබ්බැහියක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් හැකි සෑම විටකම සුන්දර ළමා කතන්දර පොත්, ලස්සන පින්තූර පොත්, කවි පොත් දරුවට ගෙනත් දෙන්න. ඒ පොත් බලන්න දරුවව පොළඹවන්න. ඒ පොත්වල තියෙන කතන්දර, කවි, පින්තූර දරුවට පෙන්වමින් ඒවා ලස්සනට කියලා දෙන්න. පොත්පත් වලට ගරු කරන්න, පොත්පත් පරිශීලනය කරන්න දරුවව හුරු කරවන්න පුළුවන් ආදරණීය දෙමව්පියන් වන ඔයාලටම විතරයි. ඒ වගේම නිතරම ඇත්ත කතා කරන දරුවව හුරු කරවන්න. හැම වෙලාවෙම අවංකව ජීවත් වෙන්නට දරුවව පොළඹවන්න. ඔයාගේ ඉස්සරහ පිට වැරද්දක් වුණත්
බාර ගන්න වැරදිදී වැරද්දක් ලෙස දැකලා ඒක පිළිගන්නට තමන් අතින් වැරද්දක් වුණා කියලා පිළිගන්නට නොපැකිලෙන ලෙස දරුවාට නිතරම සිහි කරවන්න. දෙමව්පියන් ඉස්සරහ පිට තමන්ගේ වැරද්දක් වුණත් තමන්ගේ වැරද්ද කරා කියලා පිළිගන්න තරම් ආත්ම ශක්තියක් දරුවා තුලින් නිර්මාණය කරවන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි දරුවාට කොච්චර සුවපහසු ජීවිතයක් ලබා දෙන්න ඔයාට හැකියාව තිබුණා වුණත් වසරකට ලොව මිලියන ගණනක් දරුවන් කුසගින්න නිසාම පිපාසය නිසාම මිය දෙන බව දරුවාට කියා දෙන්නත් අමතක කරන්න එපා. තමන්ට හැකි උපරිමයෙන් දරුවාට සුව පහසුව සලසලා දෙන්න. ඒත් අර පිරිමැස්මට ඔයාගේ පුංචි දුවව පුංචි පුතාව හුරු කරවන්න. ඇතිවන සෑම දෙයක්ම ඕනෑම මොහොතක නැති විය හැකි බව, ඕනෑම මොහොතක ඕනෑම දෙයක් නැති වෙන්න පුළුවන් බව කුඩා කල සිටම සරල දේ තුලින් දරුවාට කියා දෙන්නට උත්සාහ කරන්න. ලෝකේ නපුරු තැනක් බව හැඟී යන්නට දරුවාට ඉඩ තියන්න එපා. එහෙම වුණොත් දරුවා සමාජයට බය වෙන්න පුළුවන්. ඒත් තැනට උචිත ලෙස ජීවත් වෙන්නටත් මිනිස්සු ඇසුරු කිරීමේදී මිනිස්සු විශ්වාස කිරීමේදී බොහෝ කල්පනාකාරී වන ලෙසටත් ඔයාගේ දරුවාට නිතරම පවසා සිටින්න. ජය වගේම පරාජය සිනහවකින් බාර ගැනීමට ඔයාගේ දරුවාව හුරු කරන්න. ඒ වගේම මත්ද්‍රව්‍ය වලින් මත්පැන් වලින් තොර නිවසක දරුවාව ජීවත් කරවන්න. මත්ද්‍රව්‍ය මත්පැන් ආදියට ඇබ්බැහිවීමේ විපාකයන් කුඩා අවදියේ සිටන්ම දරුවාගේ මනසට කාවද්දවන්න. සංසුන් ආදරණීය පරිසරයක් නිවස තුළ ගොඩනගන්න. හැම දවසකම බුදුන් වැඳීමට දරුවාව යොමු කරවන්න. අනන්ත වූ බුදුගුණ පිළිබඳව ටිකෙන් ටික දරුවාට කියා දෙන්න. හැකි සෑම වෙලාවකම සරලව වටහාගත හැකි සරල ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමට දරුවාව යොමු කරන්න. පන්සිල් සුරැකීමට කුඩා කල පටන්ම දරුවාව හුරු කරවන්න. හොඳ දේ, නරක දේ, යහපත, අයහපත, පින පව ගැන ආදරයෙන් කියලා දෙන්න. කිසි විටකත් බලපෑම් කරන්න එපා. හැම වෙලාවෙම හොඳම දේවල් අහන්න, හොඳම දේවල් නරඹන්න, හොඳම දේවල් කරන්න ඔයාගේ දරුවව යොමු කරවන්න. දරුවාට බොහෝ ආදරය කරන්න. ඒත් ඕනෑම මොහොතක මව්පියන් නොමැතිව තනිව දිවි ගෙවීමට අවශ්‍ය ශක්තිය දරුවාට නිරන්තරයෙන්ම ලබා දෙන්න. ඉතින් අන් අය හා තරගයට යෑමට ඔයාගේ දරුවාට ඉඩ තියන්න එපා. සැබෑම තරගය තියෙන්නේ ඊයේ හිටපු ඔයාගේ දරුවා අතර සහ අද ඉන්න ඔයාගේ දරුවා අතර. ඊයේ හිටියට වැඩිය එක දශමයකින් හරි එක යහපත් දෙයකින් ඔබේ දරුවා ඉස්සරහට ගිහින් තියෙනවා නම් ඒ ගැන හිතලා සතුටු වෙන්න. ලෝකේ හැම දරුවෙක්ම සමාන නැහැනේ. ඒ වගේම ඒකත් අමතක කරන්න එපා. තමන්ගේ දරුවා සෑම විටම සුවිශේෂී දරුවෙකු බවත්, තමන්ගේ දරුවා කිසි වෙලාවකවත් අනිත් දරුවන් එක්ක සංසන්දනය නොකළ යුතු බවත් අමතක නොකරන්නට වග බලා ගන්න ඕනේ. හැම වෙලාවෙම ඔයාගේ දරුවගේ මූණේ තියෙන සිනාවට හේතුවක් වෙන්න. කවදාවත් එයාලගේ පුංචි මනසට බරක් වෙන විදිහට, පීඩනයක් වෙන විදිහට gedara හැසිරෙන්න එපා. සතුටෙන් සිනහවෙන් පිරුණු නිදහස් දරුවෙක් ලෝකයට දායාද කරන්න පුළුවන් ආදරණීය දෙමාපියන් වෙන ඔයාලටම විතරයි. ඉතින් මේ දරුවන්ගේ පුංචි වයස හැමදාම තියෙන්නේ නැහැ. ඒගොල්ලෝ හරිම පුංචි කාලයයි පුංචි දරුවෝ විදිහට ඉන්නේ. තාත්තේ මාව වඩා ගන්න, අම්මේ මාව වඩා ගන්න, තාත්තේ මට කතන්දරයක් කියලා දෙන්න, අම්මේ මාව තුරුල් කරගන්න, අම්මේ මට ආගාව නිදා ගන්න ඕනේ, මට ඔය දෙන්නගේ මැද නිදා ගන්න ඕනේ. ඔය වගේ හොරතල් කතා ජීවිතේ හැමදාම අපිට දරුවන්ගෙන් අහන්න ලැබෙන්නේ නැහැ. ඉතින් එයාලා පුංචි දරුවන් විදිහට ඉන්න කාලේ උපරිමයෙන්ම දරුවා වෙනුවෙන් වෙලාව වෙන් කරන්න. එයාට සවන් දෙන්න, එයා එක්ක ආදරෙන් සතුටෙන් කාලය ගත කරන්න. මොකද ඒ ගිය කාලේ දරුවගේ ළමා කාලේ කවදාවත් ඔයාට දකින්න ලැබෙන්නේ නැති නිසා. ඉතින් ඔන්න ඔය විදිහට දරුවාට හොඳම දේ දෙන්නේ කොහොමද කියන එක තමයි අද අපේ වැඩසටහනෙන් කතා කරේ. ඉතින් ඔයාගේ දරුවා ඔයා ගාවට ආවේ කොහේ ඉඳලාද කියලා ඔයා දන්නේ නැහනේ. දරුවා කොහේ ඉඳලාද ඔයා ගාවට ඇවිල්ලා ඉපදුනේ කියන එක ඔයා දන්නේ නැහැ. හැබැයි දරුවා මෙතනින් පස්සේ යන්නේ කොහාටද කියන එක සම්බන්ධව ඔයාට තීරණය කරන්න පුළුවන්. ඒකට ඔයාට අම්මා කෙනෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට ලොකු වගකීමක් තියෙනවා. ඉතින් ඒ වගකීම නිසියාකාරව ඉටු කරන්න. මොකද දරුවා බිහි වෙන දෙමව්පියන් නිසා. ඉතින් දෙමව්පියන්ගේ වගකීම තමයි තව ජීවිතයක්, ඒ ජීවිතයේ වගකීම හරියටම බාර අරගෙන ඒ ජීවිතේට තමන් අතින් වෙන්න ඕනේ යුතුයකම නිසියාකාරව ඉටු කරන එක. දරුවට විතරක් නෙමෙයි, අපේ රටට, සමාජයට, මුළු ලෝකයටමත් තමන් අතින් වෙන්න ඕනේ යුතුයකමක් වගේම වගකීමක්. ඉතින් අදට අපේ වීඩියෝ එකෙන් අපි සමගගෙන යනවා. මේ වගේ තවත් වටිනා වීඩියෝස් බලන්න කැමති නම් අපේ නාලිකාව subscribe කරන්න, bell icon එක all දාලා click කරලා තියාගන්න කියලා ඉල්ලලා සිටිනවා. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා.